Hi everyone. අද වීඩියෝ එක සක්‍ර ෆෑන්ස්ලට. මේක වීඩියෝ කරන්න හිතන් හිටපු වීඩියෝ එකක් නෙමෙයි. නමුත් මේ පරිසරයේ තියෙන ලස්සන දැකලා මට හිතුණා පොඩි වීඩියෝ එකක් ගේන්න. එන්නකෝ අපි බලමු සකුරා අපේ ගෙවල් ළඟ කොහොමද කියලා. ගෙවල් ළඟ කෝයෙන් එකනේ මේක. ඒ කියන්නේ පාක් එක. බබත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ මේකේ. මේ වීඩියෝ ටික මම මුලදී ගත්තේව නිකන් අර මට ආසාවට සකුරා තියනවා එහෙම දැකලා ගත්තේ නිකන් තියාගන්න. හැබැයි මේකේ ලස්සනම ටික තියෙන්නේ අන්තිමට. හවස් වේගෙන අඳුර වැටිගෙන එන වෙලාවේ තියෙන ලස්සන දැක්කාම මාරම ආස හිතුන වීඩියෝ එකක් කරන්න. අද සෙල්ලම සකුර පෙතිත් එක්ක. පේනවනේ? හුළඟට පාවෙලා එන සකුර පෙති පස්සේ දුවන එක තමයි අද බබාගේ සෙල්ලම. මම පොඩි කතාවක් කියන්නම්. ජපාන කියන්නේ නැගෙනහිර ආසියාවේ පැසිෆික් සාගරයේ පිහිටලා තියෙන රටක්. දූපත් රටක්. දූපත් 6852කින් සමන්විත ශිමගුණි එකක්. මේ වීඩියෝ එක මගේ හස්බන්ඩ් ජපානේට ආපු මුල් කාලේදී ගත්ත එකක්. භූමිකම්පාවක් කොහොමද ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් කරලා තියෙන්නේ කියලා තමයි මේකේ තියෙන්නේ. මේක කියන්න හේතුව ජපානය කියන්නේ ක්‍රියාකාරී භූකම්පන කලාපයක පිහිටි භූතැටි 4ක්ම අභිසාරී වන ස්ථානයක පිහිටලා තියෙන රටක් තමයි ජපානය කියන්නේ. දූපත් රටක්. මේ දවස්වල කතා වෙන මෙගා earthquake එක ගැන මගේ යාළුවෝ අපේ අම්මලා තාත්තලා ඒ වගේම නෑදෑයින් අසල්වැසියන් අහලා තිබුණා අපි ආරක්ෂිතයිද කියලා. ජපානයේ ඉදිකිරීම් කටයුතු වුණත් භූකම්පන වලට ඔරොත්තු දෙන විදිහට තමයි ඉදිකිරීම් කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් හානි අවම කර ගැනීමට පුළුවන් හැම විධානයක්ම ජපානයේ යොදලා තියෙනවා. ඉතින් මගේ ප්‍රාර්ථනය කිසිම කරදරයක් සිද්ධ වෙන්න එපා කියලා හැමෝම ආරක්ෂා කරලා දෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේක මම අවස්ථාවක් කරගන්නවා අපිව ආදරයෙන් මතක් වුණු ඕගොල්ලෝ හැමෝටම ආදරේ කියන්න. ආදරේ. ආයමත් වීඩියෝ එකට හිතට දැනෙන්නේ නිකන් චිත්‍රයක් බලනවා වගේ. චිත්‍රයකට පණ ඇවිල්ලා වගේ. පුදුම ලස්සනක් තියෙන්නේ. හවස් වෙනකොට තිබුණ වෙනම ලස්සනක්. මේ වෙලාවේ තමයි මට හිතුනේ මේක වීඩියෝ එකකට ගේන්න. බලන්නකෝ මේ පරිසරයේ තියෙන ලස්සන.
මේ අපි සකුර බලන්න ආවේ ගෙවල් ළඟනේ. අපි 3 දෙනාම ගියපු සකුරා පික්නික් එක ඔයගොල්ලන්ට තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මේ අම්මයි දුවයි ගෙවල් ළඟ සකුර බලපු එකනේ. අපි උයන පාක් ගිහිල්ලා සකුරා පික්නික් එකක් වීඩියෝ එකක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට ඉස්සරහට ගෙන්නම්. එක එක කාලවල් වලට එක එක ලස්සනක් තියෙනවා තමයි. හැබැයි මං ආසම සකුර කාලෙට හුළඟට විසිරෙන සකුර පෙති බලන්න තමයි මම ආසම. සකුර මල් වලට කැමති හැමෝම ඒක පිළිගනි. දන්නේම නැතුව අඳුර වැටීගෙන එන්න පටන් ගත්තා. ඉන්න නම් ආසයි. හැබැයි හවස් වෙනකොට ගෙදර යන්න ඕනේනේ. වීඩියෝ එක ඉවර කරන්න ළඟයි. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා හිතනවා. අපේ සකුරා පික්නික් එකත් එක්කත් එකතු වෙමු. එහෙනම් අපි යනවා. බයි.